බඹරෙකු ආවයි නිරිත දිගේ හද පැරුවයි මියුරු රසයා මල් පරවුවයි සෝකෙන් බෝවා කඳුළු ගැලුවයි එලෝ ගැබෙයා. ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඔන්න මං අරගෙන ආවා තවත් සැඟවුණු අර්ථයක් තියෙන සොඳුරු ගීතයක් ඔයාලත් එක්ක බෙදා ගන්නට. මේ ගීතය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ බඹරෙකු ආවයි නිර්ත දිගේයා කියන ගීතය ඔබ අහලා ඇති අනිවාර්යයෙන්ම. දැන් ඇහෙනවා ගොඩක් අඩුයි. ඒත් ලස්සන රසයක් තියෙන ගීතයක් මේවා අපි ඇසිය යුතුයි. ඔන්න ඒ නිසයි මං අරගෙන ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න. රැඳිලා ඉන්න අවසන් වෙනකම් තියෙනවා ලස්සන ගැඹුරු යථාර්ථයක් වෙහි. මේ ගීතය ගීපද රචනා කරලා තියෙන්නේ මඩවල එස් රත්නායක මහත්මයා. ඔහු අපේ ලාංකීය කෙටි කතා කලාවට ඒ වගේම නවකතා කලාව ගුවන් විදුලි මාධ්‍ය කියන මේ හැම අංශයක් කෙරෙහිම මහඟු මෙහෙවරක් කරපු කතුවරෙක් ලේඛකයෙක් ඔහු. ඉතින් ඔහුගේ කෙටි කතා ගත්තාම ඔහුගේ කෙටි කතා කියවපුවාම අපිට දැනෙනවා ඒව තුළ සංකේතාත්මක බස්වහර හැම නිර්මාණයකම ගැමි බස හරි ලස්සනට යොදාගෙන නිර්මාණයන් කරලා තියෙනවා. ඔබ රස විඳලා ඇති අනිවාර්යයෙන්ම. මොකද භාගවලට එළියන දරුවෝ හිම දන්නවා එයාලට අනිවාර්යයෙන්ම ඔහුගේ නිර්මාණ ගැබ් වෙලා තියෙනවා විෂයන් වලට. සිංහල විෂයට ගැබ් වෙලා තියෙනවා. එච්චර අසහාය මෙහෙවරක් කරපු කතුවරයෙක් තමයි ලේඛකයෙක් තමයි මේ මඩවලස් රත්නායකයන් කියලා කියන්නේ. ඒ වගේම මේ ගීතේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ පණ්ඩිත් W.D. අමරදේවයන්. මේ ගීතේ ගායනා කරන්නේ පණ්ඩිත් W.D. අමරදේවයන්මයි. ඔහුගේ ඒ අසහාය කටහඬින්. ඉතින් මේ ගීතය ගැන කතා කරොත් ලස්සන යථාර්ථයක් තියෙනවා. අපි හෙනම් වැඩි කතා බහක් ඕනේ. මම ගීතය ගැන විස්තරයක් කරේ මේ මුල් අයිතිකරුවන්ට අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත විය යුතුමයි. මොකද ඔවුන් නිසා ඔවුන්ගේ ඒ නිර්මාණය වුණු නේද ඔවුන්ගේ හදවත් වලින් උනිවසලා නිර්මාණය වුණු මේ ගීත ඔවුන් නිර්මාණය කරන නිසායි අප මේ රස විඳින්නේ අදටත් නේද? එහෙනම් අපි යමු ගීතයට. බඹරෙකු ආවයි නිරිත දිගේයා හද පෑරුවයි මියුරු රසේයා මල් පරවුවයි සෝකෙන් බෝවා කඳුළු ගැලුවයි එලෝ ගැබේයා. හැම තැනම සංකේතාත්මක රූප පමණමයි තියෙන්නේ. අපි යන් ඒකෙන් අස්සට එළියට නේද ගැඹුරට මිදිලා අපි හොයමු මොකද්ද මේ කියලා. බඹරෙකු ආවයි නිර්ත දිගේයා. නිර්ත දිශාවෙන් එන බඹරා කවුද? නිර්ත දිශාව කියන්නේ අහලා තියෙනවනේ ඔයාලා. කලු කුමාරයා එන්නේ මොන දිශාවෙන්ද? කලු කුමාරයා නිර්ත දිශාවෙන් එනවා කියලා අහලා තියෙනවා. කාමාතුරය එන දිශාව කාමාතුරය එන පැත්ත. කාමාතුරය කියන්නේ විසන්ධි කරොත් කාම ආතුරය. කාමයට ලොල්ලුන කෙනා ආතුරය කියන්නේ ලෙඩෙක්නේ නේද? ඉතින් කාමයට පිස්සෙන් ඉන්න කෙනෙක්. කලු කුමාරයා පිස්සුවෙන් ඉන්න කෙනෙක්. කලු කුමාරයා එන්නේ හොඳක් කරන්නද? විනය කරලා යන්නද? නෑ ඔහු හොඳක් කරන්නේ නැහැ. ඉතින් ඒ වචන ටිකෙන් අන්න එහෙම කිවිදලා බලපුවම අපට තේරෙනවා මේ ගීතේ යම් දෙයක් කියවෙනවා කියලා. බලමුකෝ. බඹරෙක් කියන්නේ ගොඩක් සාහිත්‍යයක් සඳහන් කරන්නේ බඹරා නම් ඔහු පෙම්වතා නේද? ඉතින් දැන් පේනවා මේ පෙම්වතා ඇවිල්ලා තියෙන්නේ මොකටද? කාමයේ වෙනුවෙන්ම ආපු ඒ වැඩේටම ආපු පෙම්වතෙක් තමයි මේ. එතකොට මේ ගීතය කාගේ සංකල්පනාවක් වෙන්නේ නැද්ද මේ ලියලා තියෙන්නේ මේ මඩවලස් රත්නායකයන්. මේ කියන්නේ එහෙනම් පෙම්වතිය වෙන්න ඕන. අපි අංකු ඉස්සරහට හද පෑරුවයි මියුරු රසේයා මල් පරවුවයි සෝකෙන් බෝවා. මල පර කරලා ආපු ගමම බලන්න පළවෙනි කොටසින්ම කියනවා නේද? ඒ කියන්නේ කාමයටම ආපු මේ පෙම්වතා. ඌ ඇවිත් තියෙන ලිංගිකව එකතු වෙන්නමයි. එයත් එක්ක ඇවිල්ලා ලිංගිකව එකතු වෙලා මල පර කරලා තියෙනවා. මල පර වුණා කියන එකෙන් අපිට ගන්න පුළුවන් සමහර විට ඇයගේ පාරිශුද්ධභාවය නැති කරලා ගියා වෙන්න පුළුවන්. හැබැයි පාරිශුද්ධභාවය නැති වෙන්නේ කාගේද? කන්‍යාවියකගේ. ඒ කියන්නේ පිරිසුදු යුවතියකගේ නේද? කලින් විවාහ නොවුන පිරිසුදු විවාහ වුණා කියන එකක් නෑ. පිරිසුදුභාවය නැති වෙන අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ කන්‍යාවියකගේ තමයි පිරිසුදුභාවය තියෙන්නේ. එතකොට මොහු ඇයගේ පාරිශුද්ධභාවය නැති කරාද? අපිට මෙහෙම දෙයක් ගන්න පුළුවන්. මේ ගීතයේ තව චුට්ටක් යද්දී
අපිට දැනගන්න පුළුවන් මෑගේ පාරිශුද්ධභාවය නැති වුණේ එහෙමමද? නැත්නම් අපිට මෙහෙම දෙයක් හිතන්නත් පුළුවන්. මෙයා ආවා එකපාරට ලිංගිකව එකතු වුණා. ජීවිතේට මොකද්ද වුණා වගේ එකපාරට සිද්ධ වුණේ. අනේ මෙයා දාලා ගිහිල්ලා. නැත්තම් මෙහෙම දුක හිතෙනවද? දාලා ගියා. මට සියල්ල නැති වුණා වගේ. ආයේ ඒවිද? අන්න ඒ දේෙන් ජීවිතේට අර කරපු දෙයට නේද? ඔහු ඇයට කරපු දෙයට මල පර වුණා කියලා ඇයගේ ජීවිතේ මැලවුණා වගේ කියලා හිතන්නත් අපට පුළුවන් නේ. අපි යන්කෝ. ඉතින් මේ දෙයින් හද පෑරිලා හොඳටම මේ දුන්න මියුරු රසය, අමිහිරි රසය, මියුරු රසයක් දීලා තියෙන ඇය ලිංගිකව එකතු වෙද්දී පුදුම ආශාවක් ඉඳලා තියෙනවා එකෙන්. ඉතින් ඒ දීපු මියුරු රසය නිසා නේද? හදවත හොඳටම පෑරිලා. ඒ කියන්නේ ඇය ඔහුව නැවත බලාපොරොත්තු වෙනව නෙමේ. කඳුළු ගැලුවයි එලෝ ගැබේයා. මුළු ලෝකයම එලෝ ගැබ මුළු ලෝකයම නැති වුණා වගේ මේ අඬනවා නෙමෙයි මෑට ඇඬෙනවා ඉස්සරහට මොකක් වේවිදෝ කියලා. ඒ කියන්නේ ඇය ඔහුව ප්‍රාර්ථනා කරනවා. අපි යන්කෝ ඊළඟ කොටසට. සීත හිමේලනකට පිවිසුනාදෝ ඈත පිට ගිරි කුලකට ගියාදෝ සීත හිමේලනකට පිවිසුනාදෝ ඈත පිට ගිරි කුලකට ගියාදෝ මෑත මෙපිට මේ හද හිම ලගීදෝ දැස අඳුරු වී මා තනි වුණාදෝ. ඔන්න අහු වෙනවා තවත් වචන ටිකක් අපි බලමු. සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ මොහු බඹරා මෑව දාලා ගිහිල්ලා. ඉතින් මෑ හොයනවා සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ. සීත හිමේ ලෙන ගොඩාක් දුරකට යන්නේ නැති. සමහරට මෑව දාලා වෙන රටකට අතරම ගියාවද්ද නේද? එහෙම හිතන්න පුළුවන්නේ. කොහේ හරි ගියාද කියලා මෑ කල්පනා කරනවා දැන්. ඈත එපිට ගිරි කුලකට ගියාදෝ. ගිරි කුල පර්වතයක් නේද? ගිර පර්වතය. ඉතින් ඒකෙන් අඟවන්නේ දුර. මාව දාලා එච්චර දුරකටවත් මොහු හොයාගන්නවත් බැරි වෙන්න ගියාවද්ද? නැත්තම් මෑත මෙපිට මේ හද හිම ලගීදෝ. නෑ ආයේ ඔහු ඒවි මං හොයාගෙන කියලා ඇයි හිත හදා ගන්නවා නේද? ඒකනේ කියන්නේ මෑත මෙපිට මේ හද හිම ලගීදෝ. නෑ ආපහු මගේ හදවතේම ලගී දන්නේ ලකී නේද? ආපහු මාව හොයාගෙන එයි නේද කියලා මොහු ආපහු බලාපොරොත්තුවක් පොඩ්ඩක් හිතේ තියා ගන්නවා. දැස අඳුරු වී මා තනි වුණාදෝ. ආපහු සැකයක් උපදිනවා නේද? සැකයක් උපදිනවා ආපහු. ඇත්තරම මාව තනි වුණාවද්ද? ආයේ මගේ පහස හොයාගෙන මොහු එන එකක් නැද්ද? මට ඔහුව ආපහු මුණ ගැහෙන එකක් නැද්ද? බලමුකෝ අපි මුණ ගැහෙයිද නැද්ද කියලා. හැඳිලා ඉන්නකෝ මේ කොටසත් ඉවර වෙනකම්. සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින් නලමුදු සුවඳ විඳ ගන්නට ගියත් වරෙන් බලබිඳ දමා හිරු යන විට අවරගිරෙන් සලමින් පිපුණු මල් පැණි බොනු රිසිව වරෙන්. තාම ඇවිල්ලා නෑනේ. මෙයා තාම ඇවිල්ලා නෑ. සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්. කුරුල්ලෙක් පියාඹගෙන ගිහිල්ලා පොඩි අත්තටු තියෙන කුරුල්ලෙක්. ඇයි මේ පොඩි අත්තටු කියන එකෙන් අපිට මේ ගීතේ රටාව අනුව හිතන්න පුළුවන් මේ පෙම්වතියනේ හිතන්නේ. එතකොට මේ යෞවන වයසේ හොඳම යෞවන කාලේ හිරිමල් යෞවන කාලේ ඉන්න තරුණෙක් තමයි ඉතින් මේ වැඩේ කරලා තියෙන්නේ. තරුණෙක් තමයි මේ නේද? ඒකනේ ආ දැක්කේ පොඩි අත්තටු කියලා. ඉතින් ඇයි මේ පෙම්වතිය පොඩි අත්තටු විදිහට දැක්කේ? තමන්ගේ වයස කෙනෙක් නම් තව මොනවද දැක් හිතන්න තිබ්බා තමන්ගේ මට්ටමින් පොඩි කියන්න ඕනේ නැහැනේ. වැඩිමහල් කෙනෙක් නම් ඔහු පිරිමියා කොහොමත් අපි කැමති නැහැනේ පොඩි විදිහට දකින්න. නේද? එයා අපි හිතන්නේ හැම වෙලේම අපට වඩා වැඩිමහල් කෙනෙක්. අපි එහෙමනේ හිතාගෙන ඉන්නේ. පෞරුෂයක් තියෙන වැඩිමහල් කෙනෙක්. අපි ඒ වට්ටමෙන් තමයි හිතන්නේ පෙම්වතා ගැන. ඉතින් ඇයි මෙය පොඩි අත්තට කීවේ? පොඩි අත්තට කීවේ ඇත්තටම මොහු ඇත්තටම යෞවන වයසේ ඉන්න තරුණයෙක්. එතකොට මෙය ටිකක් වැඩිමහල් කෙනෙක්. මොහුට වඩා වැඩිමහල්. ඒකනේ එයාව පොඩි කෙනෙක් විදිහට දැක්කේ. වැඩිමහල් කෙනෙක් නැත බාල කෙනෙක්ව පොඩි කෙනෙක් විදිහට දකින්න යාට වැඩිමහල් වෙන්න ඕනනේ. අපිට එහෙම හිතන්න පුළුවන්නේ. එහෙනම් මෙයා නේද? වයසින් වැඩි කෙනෙක්. මං ඒකයි කිව්වේ
මුලින් මල් පරවුවයි කියන එකට අපිට අර කන්‍යාවියගේ පාරිශුද්ධ භාවය නැති වුණා කියන දේ වෙනුවෙන් ඒක නැති වෙලා ඇඬුවා කියලා හිතන්න බෑ කියලා. නේ? මොකද වැඩිමහල් කෙනෙක් නම් සමහර විට මෙයා කලින් විවාහ වෙලා ඉන්නේ නැති. එයාගේ පාරිශුද්ධ භාවය නැති වෙලා තියෙන්න පුළුවන්. සැමියා රට ගිහිල්ලා ඇති. දැන් එයාට ලිංගිකව එකතු වෙන්න කවුරුත් නැතුව ඇති. ඉතින් මෙහෙම කෙනෙක් ආවම එයා ආශාවෙන් නේද? ආශාවෙන් සන්තෝෂෙන් ඉන්නේ නැති මේ එකතු වීම ගැන. ඉතින් අන්න එහෙමයි නේද? එහෙනම් තමයි ඉතින් මැය හිතන්නේ නැත්te අනිවාර්යයෙන්ම. ඉතින් මැය වැඩිමහල්. ඒ බව අපිට හොඳටම හිතා ගන්න පුළුවන් සාක්ෂි මේ පොඩි අත්තට කියන එකෙන් තියෙනවා. ඉතින් මැය අහන්නේ සලමින් සුමුදු පොඩි අත්තට මියුරු සරින් යෞවන වයසේ ඉන්න ඔයා නේද කොහෙද පියාඹලා ගියේ? කොහෙද ඉගිල්ලා යන්න ගියේ? ඔයාට ඕන තැනක යන්න පුළුවන්. මොකද ඔයා තරුණ වයසේ ඉන්න කෙනෙක්. තරුණයෙක්. මං වගේ නෙමෙයිනේ. නේද? ඒ නිසා ඔයාට ඕන තැන ඉගිල්ලා යන්න පුළුවන්. නලමුදු සුවඳ විඳ ගන්නට ගියත් වරෙන් දැන් පේනවනේ මෑයට විවාහ වෙන්නට අවශ්‍යතාවයක් නැහැ නේද? මොකද සමහරට විවාහ වෙලා ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන් නේ. මෑයට විවාහ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නලමුදු සුවඳ විඳ ගන්නට වෙනත් කාන්තාවකගේ පහස ලබන්නට ගියත් කමක් නැහැ. ඔයා තරුණයෙක්, පොඩි කෙනෙක්. ඔයා ඉතින් ඔයාට අයිති තරුණියන් එක්ක ඔයා ගියාට කමක් නැහැ. ඒ ගියත් වරෙන් කියලා කියනවනේ. ඒ ගියත් එන්න කියලා මම ආයාචනා කරනවා. ඇයි ඇහිට ඒ පහස ඕන නිසා. මොහු පහස දීලා තියෙන්නේ කොහොමද බලන්නකෝ. ඒක ආපු ගමම නේද? වෙන කෙනෙක් එක්ක ගියත් කමක් නැහැ එන්න කියලා අය ආයාචනා කරනවා. බලබිඳ දමා හිරු යන විට අවරගිරෙන් බලබිඳ දමා හිරු හවස් වරුවේදී අවරගිරෙන් බැහැලා යන්නේ. එයා බැහැලා යන්නේ ආලෝකය නැති කරලා අන්ධකාරයක් දිගට තමයි. එතකොට ඔන්න හිරුගේ බලය ඉවරයි රාත්‍රිය වෙන විට. කාටවත් පේන්නේ අන්ධකාරයි. ලෝකෙටම පේන්නේ නැහැ නේ. ඉතින් ලෝකෙටම හොරෙන් එන්න කියලයි කියන්නේ. ලෝකෙට හොරෙන් එන්න කියන්නේත් මෙතන ප්‍රශ්නයක් තියෙන නිසානේ. කාටවත් පේන්නේ ඉන්න ඕනේ. මට ඔයාගේ පහස විඳ ගන්නනේ ඕනේ. ඔක්කොම හිරුව අවරට ගියන් පස්සේ ලෝකෙම නිදාගත්තාම ඔයා එන්න මල් ළඟට. සලමින් පිපුණු මල් පැණි බොණු රිසිව වරෙන්. එයා දැන් ලිංගිකව එකතු වෙන්න සැරසිලා ඉන්නේ. මල් පැණි සලමින් පිපෙනවා. ඒක එයාට එකතු වෙන්න ඕන අවශ්‍ය සියලුම දේවල් දැන් මෙයාගේ තින් හැඟීම් ඉඳන් උද්දීපනය වෙලා එයා ඒකට ලෑස්ති වෙලා ඉන්නේ. ලිංගිකව එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මල් පැණි බොන්න එන්න කියන එක ඒ කවුරුත් දන්නවනේ. මම එහෙම කියන්න ඕනේ නැහැ. මල් පැණි බොන්න එන්න කියන්නේ ලිංගිකව එකතු වෙන්න එන්න. ලෝකෙට හොරෙන් එන්න. හිරු බහැලා ගියන් පස්සේ රෑ වෙලා එන්න කියන තවත් මොකටද? රෑ වෙලා එන්න කියන්නේ ලිංගිකව එකතු වෙන්න. මොහුත් එක්ක නිදා ගන්න මෑට ලොකු ආශාවක් තියෙනවා. විවාහ වෙන්න නෙමෙයි. ලොකු ආශාවක් තියෙන්නේ මේ එකතු වීමට. ලිංගික එකතු වීමට පමණයි. බලන්න පතරචකයා ලියන මං කියන්නේ සංකල්ප රූප ටික. සංකේතාත්මක ටික. මේ සංකේත වලින් දනවන හැඟුම් මේ වනේ මේ තියෙන්නේ කියලා නේද? ඉතින් බලන්න අපට අවසානයේ ගීත අවසානයේ වෙද්දි වැටහෙනවා වැඩිමහල් ස්ත්‍රියක් නේද? මැය වැඩිමහල්. ඉතින් තරුණයෙකුට ආදරය කරලා ඉතින් ඔහු එක දවසින් ආපු කෙනෙක් ඔහුට ඇයට හම්බුණ කෙනෙක් ඔහුත් එක්ක ලිංගිකව එකතු වෙලා ඒ ආශාව ඔස්සේ මේ නැවතත් ඔහුවම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන කිසිම දෙයකට නෙමෙයි ආපහු ලිංගිකව එකතු වීමටමයි. වෙන කිසිම දෙයකට පෞල් සම්බන්ධතා ගොඩනගා ගන්නවත් මේ ළමයි හදාගෙන අනාගතේ ප්ලෑන් කරන්නවත් සැලසුම් කරන්නවත් නෙමෙයි. ඔහුත් එක්ක කරයක් හරි තව යහන්ගත වෙන්න ඕනේ. ඒ පහස විඳ ගන්න ඕනේ කියන මතෙන් තමයි මම ඉන්නේ. බලන රචකයා තව ඉඟියක් අපට දෙනවා. ආදරයට ප්‍රේමයට ලිංගිකව එකතු වීමට මේ කිසිම දෙයකට වයසත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔහු අපට පොඩ්ඩක් ඉඟියක් දෙනවා නේද මේකෙන්. බලන්නකො මේවා මේ සත්‍ය ඇත්තරම සමාජයේ තියෙන දේවල් නෙමේ. කලාකරුවෝ ලස්සනට ඉතින් මේ ගීතවලට ගේන්නේ. හරිම අපි ගීතයේ ඒ විදිහට දැක්කොත් මේවා හරිම සුන්දරයි. සොඳුරු දේවල්, සමාජයේ තියෙන දේවල්. නරක දේවල් නෙමෙයි කතුවරු ලියන්නේ සමාජයේ තියෙන අත්දැකීම් අරගෙන ඔවුන් ගීතවලට නගන්නේ. ඒ කියන්නේ කලාකරුවෝ බිහි වෙන්නේ. ඉතින් හරිම ලස්සන සොඳුරු ගීතයක් තමයි මේ ගීතේ. ඔයාලට දැනුනේ කොහොමද? ඔයාලා මේ ගීතය රස විඳලා තියෙන්නේ මෙහෙමද? නැත්නම් ඔයාලට තවත් අරුත් හිතේ අපිට ඕන සංකේතාත්මක බස්වහර තියෙද්දි
ඒ බස් වහරවල් ඔස්සේ අපිට විවිධ අදහස් සුදහස් අපිට හිතන්න පුළුවන්. හැමෝටම පේන ඇහැ එක විදිහ නෙමෙයිනේ. එක එක්කෙනාගේ කලාත්මක හින් දකින්න කෙනා ඒ දකින විවිධ ආකාරයෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔබටත් වෙනස් ආකාරයක දෙයක් පෙනුණා නම් ලියාගෙන යන්න බලන්න. නැත්තම් ඔබටත් දැනුනේ මට මේ දැනුණ විදිහටමද? අපි නැවතත් හම්බෙමු මේ වගේ ලස්සන අරුත්බර ගීතයක් සමගින්. එහෙනම් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.